හයි යාළුවනේ. අද අපි ඇවිත් ඉන්නේ මේ අහුංගල සීටර්ටල් එකට. අද අපි දෙන්න ආවා කැස් බෑව බලන්න. මේක තියෙන අහුංගල පොලිසිය පිටිපස්සේ. වලට ලේසියෙන් වෙනව නම් බලන්න. අපි බලමු අද මේකේ කැස් බෑව සහ විසිතුරු මත්ස්‍ය ඉන්නවා කියලා කියනවා. අපි බලලෙමු එහෙනම්. සංරක්ෂණ මධ්‍යස්ථානයේ පිළිගන්න බලාගන්න පුළුවන් මේ කිරිමුරු මෙයාලට කියන්නේ බ්ලැක් ටිප් රීෆ් ෂාර්ක් කියලා. මේ මෙයාලගේ කියන කළු පාට ටිප් එක වගේ කියන සත තමයි බ්ලැක් ටිප් රීෆ් ෂාර්ක් කියලා කියන්නේ. මේ රීෆ් ඔක්කොම අවුරුද්දකට වඩා අඩු ඉන්නේ. මුනිදිද? නෑ එයා හරි කම්මැලි මාළුවෙක් කියලා තමයි කියන අස්සකට මුල්ලකට වඩා කොයි වෙලාවෙත් මේ ස්ටාර්ෆිෂ් කෙනෙක් තාරකා මාළුවෙක්. මෙයාලගේ අර කුෂන් එක මේ බැලු බැලමට නිකන් ගලක් ඒ වගේ තමයි පේන්නේ උනාට එයා මාළුවෙක්. මෙයාට කියන කුෂන් ටයිප් ස්ටාර්ෆිෂ් කියලා. මොකද මෙයාගේ අර තියෙන කුෂන් එකක් වගේ තියෙන නිසා මෙයාලගේ යට පැත්තේ ගොඩක් කකුල් තියෙනවා. හැබැයි ගොඩාක් හිමින් තමයි මේ එයාලා ඇවිදින්න. මේ ඉන්න ගමන උඩත් මේ ඇවිදින ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. මෙයාලගේ තියෙන මේ ඔක්කොම මේ ඉන්ජර්ඩ් වෙච්ච කට්ටිය ඉන්නේ. ඒ වගේම අපි වර්ගය ආපෝ කරන්න තමයි මෙතන තියාගෙන ඉන්නේ. එයාලගේ අර ඩැමේජස් තියෙනවා. මෙයාලට අපි කන්න දෙන්නේ මේ අර පොඩි මේ මැරුණු මාළු ඒ දැල්ලෝ පොඩියට කපලා ඒව තමයි චොප් කරලා කන්න දෙන්නේ. අර විශේෂ කෙනෙක් බලා ගන්න පුළුවන් මේ ආඳා මුහුදු ආඳේ. මුහුදු. එයාලා ගොඩක් විසයි. එයාලගේ මේ කටින් බැක්ටීරියාවක් තිබදවනවලු. ඒක සාමාන්‍ය මිනිස්සෙක් කෑවොත් මැරෙන්න පුළුවන්. මේ ඉන්නේ සීබ්‍රා මාළු. මේ ඉන්නේ මුහුදු ආඳේ කරවට්ටුව තමයි. මෙයාලා සාමාන්‍ය මීටර් 5ක් වෙනකන් වගේ ඉන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මුහුදු. හරි ඉන්නේ කකුලුවේ කරස්සේ. මේ ඉන්නේ පැරට් ෆිෂ් කෙනෙක්. හරි ඉන්නේ කොස්ස මාළුවේ. ලෝකෙ මේ ඉන්නවා කැස් බෑ වර්ග 7ක්. ඒ අතරින් ලංකාවේ ඉන්නේ 5 වර්ගයයි. පළවෙනි එක ඉන්නවා ඔලිව් රෙඩ්ලි බටු කැස් බෑවා. මෙයාලයි මේ දෙවෙනියට ඉන්නවා ගල් කැස් ග්‍රීන් ටර්ටල් ගල් කැස් බෑවා. මෙයාලයි තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ. ලෝකෙන් දෙවෙනියට කුඩාම කැස් බෑ වර්ගය තමයි බටු කැස් බෑවා. මේ තුන්වෙනියට ඉන්නවා හොක්ස්බිල් ටර්ටල්. මෙයාලට මේ නම කොටලා තියෙන හොක්ස්බිල් කියලා. එයාලගේ මේ බෙල්ලේ ඉන්න මේ කොටස මේ කුකුසෙක්ගේ වගේ. ඒ නිසා තමයි නම වෙන්න තියෙන්නේ. මේ ඉන්නේ ඔලුගෙඩි කැස් බෑවා ලොගර් හෙඩ් ටර්ටල්. එයාලගේ ගොඩක් ලොකු මේ ඔලුවක් තියෙනවා. ඇත්ත ගල් කැස් බෑ බිත්තර. බැලු බැල්මට බෝයිල් කරපු මේ බෝයිල් චිකන් මේ කුකුළු බිත්තර වගේ ඊට වඩා රවුම් හරිම සොෆ්ට්. යක් යටට වලනවා බිත්තර. වලලලා ඔටෝමැටිකලි එයාලම මාස 2කට පස්සේ එළියට එනවා. අපිට ගන්න කිසි දෙයක් නැහැ. එයාලම එළියට එනවා. මේ මොන කැස් බෑ જાතියද? ගල්. ඇල්බිනෝ කියලා තමයි යාට කියන්නේ. එයාලා ඉපදෙන්නේ ගල් කැස් බෑවුන්ගේ මිලියනයකට එකයි. මිලියන.
එයාලා ජාන විකෘති වීමකින් තමයි ඉපදෙන්නේ. එයාලා මෙලනින් කියන උණුතාවයෙන් පෙළෙනවා. එන වෘද්ධක් වෙන ගල් කැස් බෑවේ. මෙයා ගෙනාවේ මාළු දරකට අහුවෙලා මෙයාව රිලීස් කරනවා දවස් දෙකකින්. දැන් එයාට හොඳටම හොඳයි. හොඳයි. ලෝකෙ දෙවෙනියට කුඩාම කැස් බෑ වර්ගය. මේ දෙන්නගේ මේ කාත ගානේ නෑ. දෙන්නගේ මේ කාත ගානේ නෑ. මෝරු කාලා. ආරතිය අතන. ඒකම මෙයාලා වැඩිපුරම කන්න කැමති ජෙලිෆිෂ්ලා කියලා හිතාගෙන පොලිතින් ප්ලාස්ටික් කාලා වැඩි. ඒ නිසා මෙයාලගේ බඩ ඇතුලේ ගෑස් එකක් වැදෙනවා. එයාලට ඇතුලට යන්න බෑ. උඩම තමයි ඉන්නේ. නැත්නම් සාමාන්‍ය විනාඩි 45කට සැරයක් උඩට ඇවිල්ලා මිනිස්සෙක් උස්ම ගන්නවා වගේ උඩ තමයි මෙයාලා උස්ම ගන්න. බෝට් එක උඩට ගෙන ඔයිට බඩු ගෑස් බෑවේ එයාගේ එක අතකුයි කකුල් දෙකයි තුනම නැහැ. උතුරු වෙලා තියෙන එක මේක අත. එයාට කොටින්ම ඇවිදින්න කරන්න බෑ. අපි වතුර අඩු ප්‍රමාණයක් දාලා තියෙන්නේ. මම සැර විනාඩි 45කට සැරයක් උඩට ඇවිල්ලා උස්ම ගන්න. මෙයාට උස්ම ගන්න බෑනේ. යටි නම් උඩට බැරි නිසා තමයි වතුර අඩු ප්‍රමාණයක් දාලා එතනින් නම් උස්ම ගන්න හදලා තියෙන්නේ. මෙයාලා මේ හතර දෙනාම ගෑනු කට්ටිය. මෙයාලා ගෙනල්ලා තියෙන්නේ මාළු දැල් වලට අහුවලා අර නයිලෝන් නෙට් වලට අහුවලා යාලගේ මේ බෙල්ලේ මේ රැලජික් එකක් වගේ වෙලා කටුවේ ගොඩාක් ඩැමේජස් තියෙනවා. මාළු දරකට අහුවෙලා ඉඳගෙන ආපු කෙනෙක්. දවසක්වත් නෑ. අපි ඉස්සෙල්ලාම ගත්තේ අපි ඉස්සෙල්ලාම ඇල්ලුවේ ඒගොල්ලන්ගේ පාටයිද ඔක්කොම අතු කැස් ආයෙත් ටිකක් සුදු පාට ගතියක් එක්ක පේන්නේ. ගල් කැස් වගේ මෙයාලගේ කළු පාට වගේ තියෙනවා. අනිත් අය ඔක්කොම ගල්. ඔව්. ඒ දෙකම තමයි ගොඩක් ඉන්නේ. මේවා ගල්. ඕකේ. ලස්සනම සහ දුර්ලභම කැස් බෑ වර්ගය. හොක්ස්බිල් ටර්ටල් කියලා කියන්නේ. මෙයාලට හොක්ස්බිල් කියන නම වලලා තියෙන්නේ මෙයාලගේ මේ කොටස මේ උකුස්සෙක්ගේ වගේ. බලනකොට පේනවා අර යනකොට උකුස්සෙක්ගේ වගේ හැදේ තියෙන නිසා තමයි කියන්නේ. සමහර මිනිස්සු මෙයාලව මාරනවා. මොකද ඉතින් මෙයාලගේ මේ ෂෙල් එක මෙයාලගේ මේ කටුව වටිනාකමින් වැඩි. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් සන්ග්ලාසස් ෆ්‍රේම්ස් එහෙම හදන්න ගන්නවා මෙයාලගේ කටුවේ. මේ දෙන්නගේ බෙල්ල දෙපැත්තේ ඩැමේජ් එකක් තියෙනවා. අතන කෙනෙක් දෙකෙනෙක් ඉන්නනේ. මේගොල්ලෝගේ වතුර මාරු කරන යන. ඔව් මාස දෙකකට වාරක් මොහොත වතුර චේන්ජ් කරනවා. මුල් මාස දෙකකට. මේ ඔක්කොම මේ එකම වතුර ටික තමයි චේන්ජ් වෙන්නේ. ඔව් චේන්ජ් වෙන්නේ. මේක කියමු මේක දාලා.
ඉතින් මේගොල්ලන්ට සාමාන්‍ය වයස කොච්චරක් වෙනවද? අවුරුදු 20ක් වගේ වෙනවා. 20ක්. යාළුවනේ නිදිද? නෑ ඒ යාළුවගේ හැටි. වැඩි අස්සකට වෙලා එහෙම තමයි ඉන්නේ. මේ ඔක්කොම ගම ඉන්නේ මෝරුනේ. ඔව් මෝරු දිනවා ඉන්නේ ආදේ. මෝරු ආදේ. ඒ මේ ඉන්නේ බැලුම් මෝරු මාළු අර මොකක් හරි බයක් වගේ දෙනකොට ගොඩක් ලොකු වෙන්නේ. මේ මෝරුන්ගෙන් මේ පොඩි මාළුන්ට එම හානියක් නැද්ද? නෑ මේ ඉන්නේ කිරි මෝරුනේ. ඔව්. එයාලා හානි කරන්නේ කන්නේ මේ අපි දෙන මැරුණු මාළු විතරයි දවසකට දෙපාරක් අපි කැම දෙනවා. එතකොට අර ඒගොල්ලෝ කනවා තියෙන වෙන්නේ. ඒක බැලුම් මෝරු මාළු එකට ඉන්න ලොකු එක්කෙනෙක් කර ඇතුලට. නේ. ඔයා වගේ. නේද? ආනගේ මේ සෞන්දර්ය තියෙනවා ආනගේ මේ ඇස් පේන්නේ නැහැ. එයාලා සමන වර්ධයක් අඳුරගන්නේ සුවඳිනුයි සද්දෙනුයි. ඇස් දෙක පේන්නේ නැහැ. මේ පොඩි මාළු මොකද වර්ගය? පැරට් අර පරාමාළු වර්ග කියලා තමයි කියන්නේ පැරට් ෆිෂ් ලව. මේ ඉන්නර මෙන්න ෆින්ගර් ස්ටාර් ෆිෂ් කෙනෙක්. තාරකාමාළු කර ඇඟිලි වගේ නිසා තමයි ෆින්ගර් ස්ටාර් එක. යාළුවනේ ජෙට් එක වගේ වෙනවා. Okay, now. මෙයාගේ ආයතත් තියෙනවානේ ලොකුවට. මේකෙද්ද? ඒ ආවුනේ රුවන්නවා කියලා. යා. අපි රුවන්නවා කියන්නේ රුවන්නවා කියලා කියන්නේ.
same Pufferfish, small baby Pufferfish. You can see another one here. එහෙනම් යාළුවනේ ඔයාලා දකින්න ඇති අද කැස් බෑවෝ එක එක වර්ගයේ කැස් බෑවෝ සහ මේක හිටපු මින්මැදුරේ මෝරු සහ මුහුදේ ඉන්න ගොඩක් විශේෂ මාළු අපිට මුහුදට ගිහිල්ලා බලා ගන්න බැරි අය මේ මින්මැදුරේ සහ මේ අහුන්ගල්ල සී ටර්ටල් එකේදී ඔයාලා දකින්න ඇති. ඉතින් ඔයාලටත් කියන්නේ මේකට එන්න අනිවාර්යයෙන් මේක බලන්න. ලොකු මුදලක් යන්නේ නැහැ ටිකට් එකට. සාමාන්‍ය ගාණක් යන්නේ. ඉතින් ඔයාලටත් කියන්නේ අනිවාර්යයෙන් මේක බලන්න එන්න. අහුන්ගල් ලවට ඉන්න සහ ලංකාවේ කොහේ කොතන ඉන්න අය වුණත් අනිවාර්යෙන් බලන් එන්න. මේකේ ලස්සන මේ මුහුදු විශේෂ සත්තු ඉන්නවා. එහෙනම් අද අපි අදට නවතිනවා. අපි තවත් අලුත් travel blog එකකින් හම්බෙමු. එහෙනම් අපිව subscribe කරන්න, මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අමතක නොකර subscribe කරලා like කරලා share කරන්න. අපි ගිහින් එන්නම්. ජය වේවා හැමෝටම.